සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. කාර්යබහුල ජීවිතේ මගේ පුංචි දුවත් එක්ක ගත කරපු ලස්සන හෝරාවක් තමයි ඔයාලා එක්ක බෙදාගන්නේ. ඉතින් මම හිතුවා මගේ චූටි මැණිකට කොස්කොල තොප්පියක් හදලා දෙන්න. එහෙනම් බලමුකෝ මගේ දුවට කොහොමද මම කොස්කොල තොප්පියක් හදලා දුන්නේ කියලා. මේ විදිහට තමයි දුලන්නේ බබා එක්ක කොස්කොල ටික එකතු කරගත්තේ. මගේ චූටි දුව හොඳ කොළ ටික ඔක්කොම තෝරගත්තා. අපි දැන් බලමු කොහොමද ඉතින් අපේ තොප්පිය හැදෙන්නේ කියලා. මේ පරිසරයේ ලස්සන විදින ගමන්ම මේ දේවල් රැක ගන්නත් අපි අපේ දරුවන්ට පුරුදු කරන්න ඕන. මේ සුන්දර හෝරාවන් දවසක ලස්සනම මතකයක් වේවි. ඔන්න මේ වෙලාවේ අපි අහුලගත්තු කොළ ටික එකින් එක අමුණලා ලස්සන තොප්පියක් හදාගන්න විදිය තමයි මේ පෙන්නන්නේ. දුලන්නේ බබා දැන් චුට්ටක් ලොකු වෙලානේ. ඉතින් එයාට තොප්පියක් හදලා දෙන්න තමයි අද මම හිතුවේ. කොහොමද ඉතින් මෙයා දුවන එක තමයි කරන්නේ. මේ තොප්පිය හදද්දි මටත් මගේ පොඩි කාලේ මතක් වුණා. පොඩි කාලේ ඔයාලත් මෙහෙම තොප්පියක් හදලා තියෙනවද? අනේ ඉතින් ආයෙමත් පොඩි කාලෙට යන්න තිබුණා නම් කියලා හිතුණා මටත්. බලන්නකෝ අවසානයේ මට ලස්සන තොප්පියක් හදාගන්න පුළුවන් වුණා. දිග කොණ්ඩයකුත් දාලා මගේ චූටි දුව ගොඩක් ආස වුණා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආපහු දවසක ගිහින් එන්නම්.